ඔයාට ඉංගී විදහාසක් ලබා දුන්නා මේ මට කියලා. ලෝක ළමා දිනයේ වෙනුවෙන් ඔයාලට විශේෂ වැඩසටහන් රාශියක් අපි අද දිනේ සිදු කරන ලබනවා. ඉතින් මට ඒක නෙමේ ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරන්න තමයි ආවේ. අපේ විදුහල්පතිතුමා නැහැ නමුත් මෙතන. මට අත්‍යවශ්‍යම කෙනා නෑ මගේ. අතත් අල්ලගන්න දෙලිතම් හිටියේ. මේ දවස් ටිකේ මීටිනේ අල්ලගන්න. අදත් නෑ වගේ. කමක් නෑ. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන කතා කරන්න තමයි මම ආවේ. ඇත්තම කතාව මේ ගුරුවරු හැමෝම මේකට සම්බන්ධ වුණා. මේක ඇත්තටම මට ප්‍රශ්නයක්. ඉස්කෝලේ ඉඳලා මේ සම්බන්ධ වෙලා තියෙද්දි බලන්න පේන්නේ නැති සම්බන්ධතාවයේ ගුරුවරු හැමෝම සම්බන්ධ වෙලා ඉති. ඔයාලට දකින්න හම්බුනේ නෑ. අපි සිංහසරු ඉසාරසරු දෙන්නයි කවුරුත් මෙතන හිටියේ නෑ. ඒක ඇත්තටම මටත් ප්‍රශ්නයක්. ඒක එයාලට විතරක් නෙමෙයි. මේ මුළු පාසලටම ප්‍රශ්නයක්. ඒක හින්දා අපි අද ඒක ගැන කතා කරන්න ඕනේ. ඔයා මොනවා කිව්වත් අල්ලිනේ ඉතල මම ඒක ගැන කතා කරනවා ඉසාර මහත්තයෝ. පොඩෙන් මේ ළමයි ඉස්සරහා මේ ලෝක ළමා දිනයක් දවසේ මෙහෙම කියන්නේ ගුරුවරු මොකද්ද මෙතන දැස්සේ කිසිස පොඩ්ඩයි අපිට කතා කරන්න දෙන්න. මෙහෙමයි. ඇත්තටම අපි මේ කතාව ප්‍රසිද්ධ වේදිකාවක කියන දෙවෙනි ඉතින් අතිශයින්ම ප්‍රථම අවස්ථාවට තමයි ඔයා දන්නවද මේ අබේසික සර් කියන්නේ කවුද කියලා? ඕන්නේ ඉසාරසෝවා කියන්නේ. අදුම දානේ සභාවක ඒක ඉදිරිපත් කරනකොටවත් කැමති නෑ. හැබැයි පුතේ ඔයා දන්නවද මේ අබේසිංහ සර් කියන්නේ මේ මුළු ආසියාවෙම හොඳම රංගන ශිල්පියා. හොඳම නාට්‍ය ශිල්පියා. ඒ වගේම හොඳම ගායකයා වෙන්න ගියා. නමුත් SMS පහක් මැදලා වැඩේ පැටලුණා. උන් හොර කරානවා නැත්තම් ඒක ඇත්ත. ඒ වගේම මේ අපේ සර් මුළු ආසියාවෙම විශිෂ්ටතම රංගදරයෙක්. එතුමාට ලැබුණා සම්මානයක්. මම විශ්වාස කරනවා ආසියාවේ හොඳම නාට්‍ය නම් ඔබත් බලා ඇති. ඔබ නරඹා තිබිය යුතුයි. මොකද්ද මේ එන්ටොකොමැනිගේ බන්ට් එක දිගේ. මෙතුමා තමයි සම්මානය ගත්තේ. ඒ විතරක් නෙවෙයි අද මේ විශේෂ අවස්ථාවට මම සම්බන්ධ කරගත්තේ පසුගිය පෙරහැරේ එක දිගට පිනුම් 27ක් පැනලා 27 වෙනි පිනුම පෙරහැරේ හස්තිරාජයාට ඉහළින් පනින්න ගිහිල්ලා අනේ ඇද්දල දෙක මතට කඩන් වැටිලා පෙරහැරවල මන්න ඒ හැදුණු අසනීපෙන් පස්සේ තමයි මෙතෙන්ට එක්කගෙන ආවේ. කියනවා නම් තව ඕන තරම් දේවල් තියෙනවා අපිට මේ කියන්න. ඕනේ නෑ ඉසාරස. පුතේ මෙතුමා ගැන කියනවා නම් මෙතුමා තමා ශාස කැමතිත් නෑ මේවා තන තන කියනවද? ඇත්ත ඇත්ත. මම විතරයි දන්නේ. පුතේ මෙතුමා තමා යුරෝපයේ ඉන්න හොඳම වාදන ශිල්පියා. රංගන ශිල්පියා. ඒ වගේම ගායන ශිල්පියා. අනේ එතනදී උච්චසර ගන්න ගිහින් පොඩි මෙව එකක් වුණා. ඒ ඉසාර සර්ගේ රංගන කුසලතාවය ගැන කතා කරන්නේ. වැට දිගට ගැට පොලොස් නැමැති මහා කාවේ හොඳම නළුවා මෙතුමා. ඉතින් ඔයාලට මතකද මයිකල් ජැක්සන්? මයිකල් ජැක්සන් ජීවත් වෙලා ඉන්න කාලේ ඉෂාරස එක්ක එකට එක තකට තක නටන්න යද්දී අනේ සර්ගේ අඩියක් වැරදුනාට පස්සේ මයිකල් ජැක්සන් කියනවා තෝ හොඳ මෙහෙට නෙමේ ලංකාවටම පළ කියලා. එල්ලේ එක කිව්වේ. හරි. එහෙනම් මුළු ආසියාවයි යුරෝපයයි දෙකම එක වේදිකාවක නම් අයියට බලන්න. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාවට නර්තනයක් සමග රංගනයක් ඉදිරිපත් කරන්නේ සොඳුරු මොහොත. එසේනම් මේ අභිෂේකේ ඌට ප්‍රාප්තියයි.
මා මේ වේදිකාවට ආරාධනා කරන්නේ නේ වෙන කාටවත් නෙවෙයි. අපින්ම තමයි. Malipad nasibin, putumayan